වනකම් අයිබෝවන් ටැමිල්ලිත් මදි YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රචනා මාතෘකාවක්. අද මම මාතෘකාව විදිහට තෝරාගත්තේ දීපවාලි උත්සවය ගැන. එතකොට ඔයාලා මොනවද දීපවාලි උත්සවය ගැන දැනට දන්නේ? දීපවාලි කියන්නේ දෙමළ අයගේ, ඒ කියන්නේ Hindu ආගමිකයන්ගේ උත්සව අතරින් ප්‍රධාන උත්සවයක් නේද? එතකොට දීපවාලි උත්සවය Hindu භක්තිකයෝ ඉතා මහත් ගෞරවයෙන් අභිමානයෙන් සමරන උත්සවයක්. ඒ වගේම තමයි එයාලා මොකද මේ උත්සවය සමරන හැම ගෙදරකම පහන් පත්තු කරනව නේද? මේ උත්සවයේදී එයාලා ප්‍රාර්ථනා කරන ජීවිතයේ තියෙන අඳුර දුර වෙලා ජීවිතය ආලෝකමත් වෙන්න කියලා පහන් දැල්වීමක් සෑම ගෙදරකම වගේ Hindu ගෙවල් වල සිදු වෙනවා මෙන්න මේ දීපවාලි කියන උත්සවය දවසට. තයි පොංගල් වගේම යාළ මේ උත්සවය ගොඩාක් සතුටින් සමරන උත්සවයක් තමයි මේ දීපවාලි කියන උත්සවය. හරි. අපි එතකොට අපිට විභාගයකට ආවොත් මේ දීපවාලි උත්සවය ගැන රචනාවක් ලියන්න කොහොමද අපි රචනා මාතෘකාව විදිහට දීපවාලි උත්සවය තෝරගෙන ලස්සන රචනාවක් නිර්මාණය කරගන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරි. එහෙනම් මාතෘකාව ලියාගන්න දීපවාලි උත්සවය. දීපවාලි උත්සවයට අපි දෙමළෙන් කියනවා තීබාවලි. තීබාවලි පණ්ඩිහෙයි. තීබාවලි පණ්ඩිහෙයි. පණ්ඩිහෙයි කියන්නේ උත්සවය කියන එකට. හරිනේ. එහෙනම් ඔන්න මාතෘකාව දාගන්න. තීබාවලි පණ්ඩිහෙයි. හරි. අපිට පුළුවන් ඉස්සෙල්ලම කියන්න මේ දීපාවලි කියන උත්සවය කවුද සමරන්නේ කියලා නේද? එතකොට දෙමළ අයගේ මේක ප්‍රධාන උත්සවයක් කියලා අපිට කියන්න පුළුවන් නේද? Hindu ජනතාවගේ ප්‍රධාන උත්සවයක් තමයි මේ දීපාවලි උත්සවය. හරි. එහෙනම් අපි පළවෙනි වාක්‍යය ලියාගමු. තීබාවලි පණ්ඩිහෙයි ඉස්සෙල්ල බලාගෙන ඉන්න ලියන විදිය තීබාවලි පණ්ඩිහෙයි කාගේද දැන් මේ උත්සවය? Hindu අයගේ නේද? Hindu මක්කලින් නැත්තම් ඉන්දුක්කලින් කියන්න පුළුවන්. මන් දානවා Hindu මක්කලින්. ප්‍රධාන කියන එකට අපි කියන්නේ පිරදාන කියලා. ප්‍රධාන කියන එකට කියන්නේ පිරදාන. පිරදාන පණ්ඩිහෙයිහලිල් ඔන්රාහුම්. මොකක්ද ඒ කියන්නේ බලමු. ඒ කියන්නේ දීපාවලි පණ්ඩිහෙයි ඉන්දු මක්කලින් පිරදාන පණ්ඩියෙයිහලිල් ඔන්රාහුම් කියලා කියන. ඒ කියන්නේ දීපවලි උත්සවය Hindu ජනතාවගේ ප්‍රධාන උත්සව වලින් එකක්. හරිනේ. පළවෙනි වාක්‍යය ලියලා තේරුමත් එහෙම ලියා ගන්න. නැත්නම් ඔයාලට ආයෙ රචනාව ලියලුණාට පස්සේ තේරුම හොයාගන්න අමාරු වෙන වාක්‍ය නේද? හරි. අපි යනවා දැන් දෙවනි ඇයි මේ උත්සවය සමරන්නේ කියන එක ගැන තමයි දැන් මේ කතා කරන්නේ. දැන් මම කියවනේ ජීවිතේ අඳුර දුරු කරලා ආලෝකයේ ජීවිතයට ලැබෙන්න කියලා. ඒ කියන්නේ දුක නැති වෙලා සතුට ජීවිතයට ලැබෙන්න කියලා තමයි යාළ මේ උත්සවය සමරන්නේ. හරි. එතකොට අපි මෙහෙම ලියමු. තීබාවලි එන්රාල් තීබාවලි යනු එන්රාල් තීපංගලින්. තීපං කියන්නේ පහන කියන එකට. පහන් වල තීබංගලින් වරිසෙයි. වරිසෙයි කියන්නේ පේලිය කියන එකට. එන්රු පොරුල් පඩුම්. ඒ කියන්නේ දීපාවලි යන්නෙන් අදහස් වන්නේ පහන් පේලිය. ඒ කියන්නේ පහන් පොලිමට පත්තු කරලා තියෙනකොට ඒක හරි ලස්සනයි නේද? දීපාවලි යන්න අදහස් වෙන්නේ පහන් පේලිය යන අදහස වේ කියලා තමයි මං කිව්වේ. ඒතර ඒක දීපාවලි කියන වචනේ තේරුම. හරිනේ? හරි. තුන්වෙනි වාක්‍යය. අපි ලියමු මේ උත්සවය සමරන්නේ මොන මාසෙද කියන එක ලියමු.
ඉව්විලා නැත්තම් පණ්ඩිහෙයි කියන්න පුළුවන්. නැත්තම් මම මෙතන පණ්ඩිහෙයි කියන එකයි විලා කියන එකයි සමාන පද. හරිද? ඉව්විලා ஐப்பசி மாதத்தில் කොණ්ඩාඩපඩුම් කියන්නේ මොකද්ද? කොණ්ඩාඩපඩුම් කියන්නේ සමරනු ලැබේ කියන එකට. හරිනේ. ඔන්න මං කිව්වා මෙම උත්සවය ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. ඉව්විලා ஐப்பசி மாதத்தில் கொண்டாடப்படும். හරිනේ. හරි. අපි දැන් ලියනවා හතරවෙනි ඊළඟ වාක්‍යය. මොකද මේක සමරන්නේ මං කියවනේ ජීවිතේ අඳුර දුරු වෙලා ආලෝකමත් වෙන්න කියලා තමයි අපි මේක සමරන්නේ. එතකොට අපි කියනවා வாழ்வில் ජීවිතයේ வாழ்வில் ඉරුල් ඒ කියන්නේ අඳුර ඉරුල් අහත්‍රි කියන්නේ ඉවත් වෙලා කියන එකට ඉරුල් අහත්‍රි ඔලියේට්‍රම් කියන්නේ ආලෝකය නැගී එන්න කියන එක ඔලියේට්‍රම් நாளாக இந்த தினம் அழைக்கப்படும் හරි මොකද බලමු මේ කියන්නේ ඔන්න අපි දැන් වාක්‍ය හතරක් ලියුවා අන්තිම වාක්‍යයේ வாழ்வில் இருள் அகற்றி ஒளியேற்றும் நாளாக இந்த தினம் அழைக்கப்படும் මේ කියන්නේ ජීවිතේ අඳුර ඉවත් වෙලා ආලෝකය නැගී එන දවස කියලා මේ දිනය හැඳින්වේ කියලා තමයි කිව්වේ. හරි. ඊට පස්සේ ඉතින් ඔන්න තයිපොංගල් දවස වගේම Hindu අය මේ දවසට අලුයම නැගිටලා එයාලා නාල පිරිසිදු වෙලා එයාලගේ ඒ චාරිත්‍ර වාරිත්‍ර ටික කරන්න සැරසෙනවා. අපි ලියමු ඒක ඊළඟ වාක්‍යයෙන්. එදාට ඒ කියන්නේ අන්රු කියන එක අපිට ගන්න පුළුවන්. අන්රු ඉන්දු මක්කල් කියන්නේ Hindu ජනතාව. ඉන්දු මක්කල් අධිකාලේ කියන්නේ මොකද? අලුයම කියන එක. අධිකාලෙයිල් එළුම්බි කියන්නේ නැගිටලා අධිකාලෙයිල් එළුම්බි நீராடி කියන්නේ නාලා நீராடி புதிய ஆடைகள் அலுத் ඇඳුම් அணிவார்கள் புதிய ஆடைகள் அணிவார்கள் හරි. ඔන්න දැන් අපි ආයි බලමු පළවෙනි වාක්‍ය පහ. දීපාවලි උත්සවය ගැන අපි වෙන වාක්‍ය පහක් ලියුවා. தீபாவளி பண்டிகை இந்து மக்களின் பிரதான பண்டிகைகளில் ஒன்றாகும். දීපාවලි උත්සවය Hindu ජනතාවගේ ප්‍රධාන உற்சவலின் එකක්. தீபாவளி என்றால் தீபங்களின் வரிசை என்று பொருள்படும். දීපාවලි යනු පහන් පේලිය යන අදහස වේ. 3 ඉව්විලා නැත්නම් ඉප්පණ්ඩිහෙයි ஐப்பசி மாதத்தில் கொண்டாடப்படும். මෙම උත්සවය ඔක්තෝබර් මාසයේදී සමරනු ලැබේ. வாழ்வில் இருள் அகற்றி ஒளியேற்றும் நாளாக இந்த தினம் அழைக்கப்படும். ජීවිතේ අඳුර ඉවත් කරලා ආලෝකය නැගී එන දවස ලෙස මේ උත්සවය හැඳින්වේ. அன்று இந்து மக்கள் அதிகாலையில் எழும்பி நீராடி புதிய ஆடைகள் அணிவார்கள். එදාට Hindu ජනතාව අලුයම නැගිටලා නාලා අලුත් ඇඳුම් අඳින්නෝය. හරිනේ. ඔය වාක්‍ය පලියාගෙන අපි යනවා දැන් ඊළඟ වාක්‍ය පහ ගැන කතා කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් එයාලා මේ දීපාවලි දවසට මොනවද කරන්නේ කියලා අපිට ඊළඟ වාක්‍ය ටිකෙන්
ලියන්න පුළුවන්. එයාලා දැන් ඔන්න අපි කිව්වනේ උදෙන්ම නැගිටිනවා, උදෙන්ම නැගිටලා නාලා ඊට පස්සේ අලුත් ඇඳුම් අඳිනවා කියලා කිව්වනේ. දැන් අපිට කියන්න පුළුවන් ඊට අමතරව එයාලා මොනවද එදාට කරන්නේ කියන එක අපි ඊළඟට කියමු. හරිනේ. එහෙනම් දාගන්න 6 වෙනි වාක්‍යය. හරිනේ. 6. අපිට කියන්න පුළුවන් එයාලා නිවෙස්වල පහන් දැල්ලනවා කියලා කියන්න පුළුවන්. ඔවුන් කියනකට අපි කියන්නේ our hell. ඔවුන් කියන්නේ ඒ කියන්නේ ඉන්දු මක්කල් කියන එක තමයි මෙතෙන්දී our hell කියලා කියන්නේ ඉන්දු මක්කල් කියන එකම තමයි. our hell නිවෙස්වල වීදුහලිල් නිවසට කියන්නේ වීදුනේ නේද? බහුවචනේ වීදුහල් ගෙවල්. ඒතර නිවෙස් තුල කියනකොට වීදුහලිල් කියන එක ගන්න පුළුවන්. පහන් වලට කියන්නේ විලක්කු. බහුවචනේ විලක්කුහල්. මෙතෙන්දී අපි දානවා විලක්කුහලෙයි. පහන් දල්වති ඒට්රු වාර්හල්. මොකද කියන්නේ? ඒට්රු වාර්හල්. ඔවුන් නිවෙස්වල පහන් දල්වති. හරිනේ. ඊට පස්සේ අපි බලමු කරන්න කියලා. දෙමළ සංස්කෘතියත් එක්ක කෝලම් කියන රටා කොහොමද බැඳිල්නේ තියෙන යාළුවගේ විශේෂ උත්සවවලදී කෝලම් රටා ලස්සන්ට කාන්තාවන් විසින් නිර්මාණය කරනවා කෝලම් රටා. අපි ලියමු ඊළඟට ඒක. පෙන්ගල් කියන්නේ කාන්තාවන් අලහාහ ලස්සනට මෙහෙමලිමු අලහාන කෝලංගල්. අලහාන කෝලංගලෙයි පෝඩු වාර්හල්. පෝඩු වාර්හල් කියන්නේ කෝලම් දානවට කියන්නේ පෝඩු වාර්හල්. කෝලම් කියන එක දන්නවනේ නේද? අර බිම ලස්සනට යාලා එක එක පින්තූර මේ පවර්ණ කරලා වර්ණ ගන්නවලා නිර්මාණය කරන්නේ ඒක තමයි කෝලම්. කාන්තාවන් ලස්සන කෝලම් රටා දානවා කියලා එක තමයි කියන්නේ. හරිනේ. ඊට පස්සේ බලමු. එයාලා හදන පැන් රස කෑම. ඉනිපුක්කල් සෙයිදු පැන් රස කෑම හදලා අයලවර්හලුඩන් කියන්නේ කවුද? අසල්වැසියන්. අයලවර්හලුඩන් අසල්වැසියන් තමයි අපිට දාන්න නන්බර්හලුඩන් යහළුවෝ සමග උරවිනර්හලුඩන් ඒ කියන්නේ ඥාතීන් සමග. එච්චර ලිව්වම ඔයාලට වාක්‍ය අමාරුයිනේ. මේ ලියා ගන්න අමාරු හින්දා මම එකක් දාන්නේ. අසල්වැසියන් සමග පරිමාරු වාර්හල්. පරිමාරු වාර්හල් කියන්නේ බෙදා ගනිති කියන එක. පරිමාරු වාර්හල්. හරිනේ. ඊට පස්සේ යාලා යනවා කෝවිල් නේද? කොයිලුක්කු පොයි කෝවිලට ගිහින් කඩවුල් කියන්නේ කවුද? දෙවියන්ට. කඩවුලෙයි වනංගු වාර්හල්. වනංගු වාර්හල් කියන්නේ වඳිනව කියන එක. වනංගු වාර්හල්. හරිනේ. අන්තිමට අපි කියමු යාලා මෙසේ ඉව්වාරු හින්දු අය මහිල්චියාහ සතුටින් මෙම උත්සවය පණ්ඩිහෙයි කොණ්ඩාඩු වාර්හල් සමරති. කොණ්ඩාඩු වාර්හල්. හරිනේ. හරි. ඔන්න අපි දැන් පළවෙනි වාක්‍ය 5 ගැන කතා කරා. දැන් අපිට තියෙන ඊළඟ වාක්‍ය 5 අවර්හල් වීදුහලිල් විලක්කුහලෙයි ඒට්ටුවාර්හල්. ඔවුන් නිවෙස්වල පහන් දල්වති. පෙන්ගල් අලහාන කෝලංගලෙයි පෝඩුවාර්හල්. කාන්තාවන් ලස්සන කෝලන් රටා දමති. ඉනිපුක්කල් සෙයිදු අයලවර්හලුඩන් පරිමාරුවාර්හල්.
මෙතනට උන අවර්හල් කියන එක ඉස්සරහට දාන්න ඕන් කියන එක නැත්නම් කමක් නැහැ. පැන් රස කෑම සාදා අසල්වැසියන් සමග බෙදා හදා ගනිති. පරිමාරුවාරල්. கோயிலுக்கு போய் கடவுளை வணங்குவார்கள். கோவிලට ගොස් දෙවියන් වඳින්නෝය. අන්තිමක இவ்வாறு இந்துக்கள் மகிழ்ச்சியாக இப்பண்டிகையை கொண்டாடுவார்கள். මෙසේ දෙමළ අය ඉතා සතුටින් මෙම උත්සවය සමරති. හරිනේ. එතකොට මෙන්න මේ විදිහට අපිට දීපාවලි උත්සවය ගැන ලස්සන රචනාවක් ලියන්න පුළුවන්. පුරුදු වෙන්න පොඩි පොඩි වාක්‍ය ලියලා. එතකොට ඔයාලට අමාරු නෑ උත්සවයක් ගැන ලියන්න. හරි. තවත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නේ නම් වණක්කම්.